මට ඔළුව කැක්කුම ආවහම මගේ අම්මත් හඬනවා තාත්තත් හඬනවා. මම ඒකට සෑහෙන ට්‍රීට්මන්ට්ස් කළා. මට ඒ කියන්නේ කොහෙන්වත් ඒකට ඇත්තටම වචන කියනවා පිටක් කියන එක ලැබුණේ නැහැ. ඔය තාත්තලාගේ කාලේම සිංහල බෙහෙත් කරනවා කොහම පොට්ටඩි බඳින්න ඕනේ, තැවිලි හොයන්න වගේ ගොඩාක් දේවල් තියෙනවා. මෙතන එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ නම රචනී අසන්තිකා. මම ආවේ කිරිබත්ගොඩේ ඉඳන්. අවුරුදු 2ක විතර ඉඳන් ලොකු ඔළුව කැක්කුමක් තියෙනවා මට. මම කැෂියර් කෙනෙක් විදියට වැඩ කරන්නේ ඉන්ස්ටිටියුට් එකක. පිස්සකේ තමයි මම සෑහෙන අපහසුතාවයකට ලක් වුණේ. ඒ කියන්නේ අනිත් ඔක්කොම වැඩ කරද්දි මට ඇත්තටම වැඩ කරගන්න හරිම අමාරුයි, ඔළුව උස්සගෙන ඉන්න බෑ. ඊට අමතරව ගෙදර අම්මා තාත්තා එක්ක ඉන්නකොටත් මට සෑහෙන කේන්ති යනවා. මට ඔළුව කැක්කුම ආවහම මගේ අම්මත් හඬනවා තාත්තත් හඬනවා. අවුවේ යන්නත් බෑ. කාමරේ ලයිට් එක වුණොත් මට හැට දරා ගන්න හරිම අමාරුයි. මම ඒකට සෑහෙන ට්‍රීට්මන්ට්ස් කළා. මට ඒ කියන්නේ කොහෙන්වත් ඒකට ඇත්තටම වචන කියනවා පිටක් කියන එක ලැබුණේ නැහැ. මෙහෙට අපොයින්ට්මන්ට් එකක් දාලා බෙහෙත් ගන්න ආවා. දැන් මම ට්‍රීට්මන්ට් කරගෙන ගියා මාස 3ක් විතර කාලයක් යනකම්. දැන් මට 90%ක් විතරම හොඳයි. අවුවේ වුණත් අර කුඩේ නැතුව වුණත් දැන් මට ඒකේ යන්න පුළුවන්. ડોක්ටර් දේවින්ද කෙනෙක් කතා කරොත් ගොඩාක් හොඳ ડોක්ටර් කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ පේෂන්ට් ගොඩාක් කෙයා කරලා ඒ පේෂන්ට් දෙන්න ඕන ට්‍රීට්මන්ට් එක හරියටම කරනවා. ඔය තාත්තලාගේ කාලේම සිංහල බෙහෙත් කරනවා කොහම පොට්ටඩි බඳින්න ඕනේ, තැවිලි හොයන්න වගේ ගොඩාක් දේවල් තියෙනවා. මෙතන එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මුලදී එද්දිත් හිතුවේ අර සිංහල බෙහෙත් කිව්වහම අපි බෙහෙත් හොයන්න ඕනේ ඇති, බෙහෙත් කරන්න ඕනේ ඇති එහෙම කියලා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ටැනියේ ඉඳන් හැමදේම පත්තු ඉඳන් හැමදේම හදලා දීලා තියෙනවා. මිනිස්සෙකුට මෙතනට ආවම හිතට පුදුම සහනයක් දැනෙන, බෙහෙත් ටික වගේම මානසික සුවයකුත් ඇත්තටම ලැබෙනවා. මෙතනට එකතරයක් හරි ඇවිල්ලා බලන්න. තමන්ගේ ට්‍රීට්මන්ට් එක කරන විදිය, කරගන්න ඕන විදිය. එතකොට තමන්ට තේරෙනවා තමන්ගේ ලෙඩේ කොච්චර දුරට සුව වෙනවද කියලා.